දුවෙක් නම් රෝස පාට, පුතෙක් නම් නිල් පාට. දූ කියන්නේ අම්මිගේ බෝනික්කී, පුතා කියන්නේ තාත්තිගේ වීරයා කියලා ඔයත් කියලා තියෙනවද? ඒත් දූගේ පුතාගේ ඇත්තම හීනේ උනේ ඒකමද? දරුවන්ගේ හීන ලෝකේ අපි හිතන ලෝකෙට වඩා වෙනස්. දරුවන්ව හොඳින්ම ඇහෙන්නේ, දැනෙන්නේ අපිට. අපි ළඟට ඇවිත් ඒ හීන අපිත් එක්ක බෙදාගන්න දරුවන්ට ඉඩ දෙනවා වගේම එයාලා හීන හැබෑ කරගන්න යන ගමනේදී දරුවෝ ළඟින්ම අපි ඉන්න ඕනේ ඒ නිසාමයි. දරුවන්ව අහන එක, තේරුම් ගන්න එක, හීන හැබෑ කරගන්න තුරු එයාලට මඟ පෙන්වෙන එක තමයි දරුවන්ට දෙන්න පුළුවන් හොඳම රැකවරණය.